කමෙන්ට් එකක් මයි අලුතෙන් වීඩියෝ එකක් දාන්න ඉතින් ටැග් මයි ආයි සෑහෙන කාලයකට පස්සේ වීඩියෝ එකක් දැම්මේ නෑ ඉතින් කලින්ම වීඩියෝ කොටස් ගත්තා ඒවයි සවුන්ඩ් ක්වොලිටි නැති වෙලා ඉතින් දැන් ආයේ අපි මුලින්ම වීඩියෝ ටික ගන්නවා ඉතින් ගයිස් ඉතින් අපි අද ආවල් සිල්වා කියලා සිල්ලයක් දාන්න ඉතින් වැවලකට ඇවිල්ලා තියෙන අපි සීයා දුවා තමයි පිළිවාස ඉතින් උලා පාරින්ද සවුන්ඩ් හරියට ඇහෙන්නේ නැතුව ඉතින් අපි යන් අපි සෙට් එක සිද්ධ කියන ආයිලා දෙන්න ඉතින් ආයිලා දෙන්න එක මම ආවා කියලා සිද්ධ කියලා පොඩි සිල්ලයක් දාන ගමන් ඉතින් අපි යන් එනන් එතෙන්ද සෑහෙන කලින් තමයි මේ වීඩියෝ එකක් දාන්න ඉතින් දැන් පොඩ දාන්න කියලා කියලා ඉතින් කලින් වීඩියෝ දාන්න බැරි වුණා ඉතින් ෆෝන් එකේ යම් දෝෂයක් ඇවිල්ලා තිබ්බා ඊට පස්සේ අලුත් එකක් අරගෙන දැන් ඒකෙත් ඒකට වීඩියෝ දානවා යන් අපි එතෙන් පොඩක් බලන්න තාත්තේ එතන තාත්තේ බලන්න මේ පොඩ ඉන්න මේ කෑල්ල මයික් එකත් කරලා ගහලා තියෙන්නේ යන් එතන ඉතින් එයාලා එතන සින්දු කියන ලස්සනට කියනවා ඉතින් අපි යන් එතන මයික් එකේ කෑල්ල සම්පූර්ණ දාගත්ත මෙයා කරන් මේක වැඩිලා තිබ්බොත් කියලා මයික් එකේ බැටරි බැලලා තියෙන ගයිස් ඉතින් සෑහෙන කලින්ගේ vlog එකක් දාන්න ටැග් මයි ආව ඉතින් ෆලෝ කරලා ලයික් කරලා ෂෙයා කරලා පියාගන්න එහෙනම් කොල්ලෝ අපි ආවේ දෙන්න guys set inna ඒ වගේම පළවෙනි සින්දුව ඉතින් ඉවර වෙනවා බලමු අපි දෙවෙනි සින්දුවටත් යන් ඉතින් ගයිස් කැම්මටම යන් දෙවෙනි සින්දුවට අංජන අම්මට උගක් බඩගිනලු ඔයාලට බඩගිනිද ඉතින් අංජනගේ දෙවෙනි සින්දුවට යන් අපි අංජන අයියයි දෙවෙනි සින්දුවට යන් කවුද කියන්නේ අංජන අයියද මාළුකයිද ඉතින් අපි යන් දෙවෙනි සින්දුවට එනන් ගයිස්
කියලා ඒ පැත්තෙන් සින්දු කියනකොට මම ඉතින් මේ පැත්තට පොඩක් කැපුණා දන්නේ නැති පොඩ්ඩක් ඉතින් guys අද vlog එක මම හිතනවා ඉතින් ආදල් කියලා ඉතින් තව ඉස්සරහට යන්න අපි බලන්න යම් කිසි තැන්වල බේස් කැමරාව පොඩක් හෙල වෙනවා නම් මම වෙනවා ඒක කන ගන්න එපා සෑහෙන කාලෙකින් මේ vlog එක channel එක ඉතින් subscribe කරලා තියාන්න කියනවා ඉතින් තව යන් අපි ඉස්සරහට තව ඉවර නෑ මේක අඩුම කියන්නේ විනාඩි ඒ වගේ තියෙන්නේ නෑ අපි හැබැයි තියන්නේ එච්චර වෙලා නෑ විනාඩි 20ක් අර vlog එකේ තියෙම හිතන විදිහට ඊළඟ සිද්දුන් අපි vlog එක ඉවර කරමු යන් එතෙන්ට ඉතින් මේ සුන්දරත්වය ඔයාලට මම කලිනුත් කිව්වානේ ඉතින් පිටිපස්සේ තියෙන වෙල්ලෑ ඉතින් පාටකොල්ලි වෙල්ලෑ තමයි මේ වෙලාවේ මම කැමරාව හෙලවෙන හුලං පාරේ ඉතින් සුපිරි දුවනවා තියෙනවා නම් ඉතින් අරන් එන්න පිටිපස්සේ දුවන එකක් තියෙනවා ඔය අයියලාගේ දුවනවා තියෙනවා නම් අරන් එන්න ඉතින් දුවලා බලමු ඉතින් තමයි දෙකෙන් හරින්න දෙකෙන් දෙකෙන් හරින්න ඉතින් තියෙනවා අරන් එනවා අරන් එන්න හරිද වැලි ගන්න බෝඩර් එක කියන්නේ ඉතින් 100% brand new තව ඉතින් හැබැයි YouTube channel එක සෑහෙන කාලෙක ඉන්නේ vlog එක ආතල්නේ බලමු ඉස්සරහට මේ වගේ ආතල් වීඩියෝ බලාපොරොත්තු වෙන්න මම කියනවා එනවාද දන්න අර පැත්තේ සින්දුවක් කියන ගමන් තියෙන්නේ මේ පේනවාද පේන්නේ නැති වෙයි මම හිතන්නේ අර ඉන්නේ අතන පේනවනේ ඒ වගේ ඉතින් සින්දු කියන ගමන් ආතල් එකක් කරනවා ඉතින් දන්නේ නැද්ද පොඩ ඉතින් සෑහෙන කාලෙකින් මම දැන් 10කට වැඩි කිව්වා කියලා මට මතකයි අවුලක් නැහැ විශාල ශබ්දයක් ස්ට්‍රයික් වෙන කතාවක් දැන් පොඩ වැහලා බෑවා වගේ කවන්න ඔයාලා මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යයෙන් තව සින්දුවක් කියන්නද කොයිද වදන්නේ අපි එතෙන් නැත්තම් මේ මයික් එක හුලන් සැරේට වේව් ඒ කියන්නේ හුලන් සැරේට හෙලවෙනවා කැම් එක යාර පැත්තේ උඩ පුරනා යනවා ඉතින් අපේ කියන්නේ අපේ පැත්තේ ඉන්න තරුවක් එන්න දඟලන ගායක සෙට් එක එයාලා මේ ඔයා තරුවක් එන්න නේද හිටියේ ඇයි ඔයා හිරුස්ටා කියේ නැත්තේ තරුවක් එන්න හිටියේ මට හදකඩවත් තුනා ඒක තමයි ඔයාට අත දෙන්න කවුරුත් නැහනේ හැකියාව දින අත දෙන්න කවුරුත් නැහනේ ඒක තමයි ෆස්ට් ඉතින් ගයිස් අපේ අච්චිරායියට කවුරු හරි අත දෙන්න එයාට හැකියාව තියෙනවා ඒ හැබැයි තව සින්දුවක් කියලා තව ගායකයෙක් වෙන්නේ තරුවක් වෙන්නේ නෝ මගේ ඇඟට හදකඩ පාදෙච්ච නිසා අද මොකද අතේ එච්චරයි ඒ කියුව එක තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා නම් ඔයත් මාරම ඩයිල්ලා අපි යන් අපේ වාලුක අයියා ළඟට ඉතින් ගෑස් සින්දුවක් කරලා ලස්සනට වාලුකායට කැමති කෙනෙක් ඉන්නවනම් අපැත්ත තියෙනවා ඇන්ටිලා වුණත් කමන්න නැල්ලු එක වෙනම කතාවක් දාර බුට්ටයක් කාලා ඉන්නේ පේන්නේ නැද්ද මේ කියන සින්දු වලින්ම ඔයාලට තේරෙනවා දාර බුට්ටයක් කාලා ඉන්නේ කියලා ආච්චියට එක්ක හරි කමන්න නැල්ලු දැන්නා ඒ තරම් අමාරු ඉන්නේ අර පේන්නේ නැද්ද ඉතින් සාරිකම කනවා මේ පැත්තට ගියාම ඉතින් සාරිකම කාලා සාරිකම කනවා ගයිස් මේක මම හිතනවා පට්ට වාතල vlog එකක් කියලා අතුරාලා මත පාලා මම
මේක ආතල් ඉතින් guys අපි vlog එක මේ පැත්තේ ඉවර කරනවා. ඉතින් මුන් සාරිකම කනවා කියන්නේ කනවා ඉතින් guys වන්දිය මේ පැත්තේ ස්ටාර්ට් කරනවා. ඉතින් ගැම්මට බෑ වන්දිය ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඉතින් guys සියලු දෙනාටම මේ වගේ කමකට වින්නවා guys. ඉතින් guys අම්මෝ මොන මගුලක්ද වන්නන්නේ. පොඩ ඉන්න. ඇයි ඔය මයික් එක සයිලන්සර් එකට දාලා? සද්ද එන්නේ නැත්තම් මේක සද්ද නැහැනේ. සද්ද නැති ඒවා. සද්ද නැති ඒවාද? සද්ද නැති ඒවා දුවනේවා. දුවනේවා. ඔයාලා දුවනේවා තියලා නෑ අරන් ඉන්නේ. ඉංග්‍රීසි නම්බර් දෙකෙන් අරින්න දෙකෙන් දෙකෙන්. හරිද? මයික් එකද? හෙලෝ චෙක් වන්. ඉතින් guys අපිව සාක්‍රිෆයිස් කරලා දියා ගන්න මයික් එකෙන්ම කියන්නේ channel එක සාක්‍රිෆයිස් කරලා like පාරක් දාලා share පාරක් දාලා ගැම්මක් අල්ලන්න එහෙනම් කොල්ලෝ අපි ගියා. සියලු දෙනාටම අබ්බසරයි අපි ගියා. තෙල් නැතුව අපි ගියා. bye සියලු දෙනාට bye. bye bye. bye. හරි අපි ගියා. එන කොල්ලෝ අපි ගියා. ඔය පඩාරින උපාසක අම්මලාට කියන්නේ පඩාරින්න එපා හරි ගඳයි. ඈ නෝකෝල් දෙකේ